අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. බාහිර ලෝකයේ කවර කතාද මමත් වෙනස් වෙනකොට. ඒ හින්දා කිසිම දෙයක් ගැන අධිතක්සේරුවෙන් ඉන්න එපා. අතීතං නානු සෝචන්ති නප්පචප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්ති බුදුරු දේශනා කරේ. අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතීතේ හිරකාරයෙක් වෙන්න නරකයි. ඔය මේ පින්නතුන්ගේ නැද්ද ජීවිතේ අතීතයට ගියොත් නිවැරදි කරන්න මොකක් හරි. සමහර පින්නතුන් කියනවා නේද ඔය දැන් නම් හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. දරුවෝ හින්දා ඉන්නේ කියලා කියන්නේ අම්මලා සේර මොළු වනනවා. ඒක ඇත්ත. අප්පිරිය වෙලා ඇති. තිත්ත වෙලා ඇති. හැබැයි කම්පානම් වෙන්න එපා.